ප්‍රධානම කොන්දේසි තමයි මේ රේටිං ලබා දීමේදී මේ රේටිං ගණනය කිරීම සඳහා ඇතුළත් වෙන්න නම් අවම රේටිංස් ප්‍රමාණයක් එක වෙබ්සයිට් එකක් අවම රේටිංස් ප්‍රමාණයක් ලබාගත යුතුයි. ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි කරලා තමයි මේ ගණනය කිරීම සිද්ධ කරන්නේ. ඉහළම සාමාන්‍ය අගයේ තියෙන වෙබ් අඩවිය සම්මාන ලබනවා ජනප්‍රිය වෙබ් අඩවිය හැටියට. Best Web 2025 එහෙම නැත්නම් bestweb.lk 2025 තරඟාවලියේ ප්‍රධාන වෙනස්කම් මොනවාද? මේ ගැන තමයි අපි මේ බ්‍රීෆිං එක කරන්න යන්නේ, මේ විස්තරය කරන්න යන්නේ. මේ අවුරුද්දේ තරඟාවලිය පවත්වන්නේ 15 වෙනි වතාවට. මේකේ පහුගිය වර්ෂවල් වල පැවැත්වුණු තරඟාවලියට වැඩිය ප්‍රධාන වෙනස්කම් තුනක් අපි කරලා තිනවා. එකක් තමයි අපි ඔක්කොම දන්නවා මේ ටොප් වෙබ් කියන එකත් අපි දන්නවා මොකක්ද කියලා. ටොප් වෙබ් කියලා අපි E-badge එකක් දෙනවා. ඒත් වෙබ් අඩවි සඳහා වූ වෙබ්සයිට්ස් ඉවැලුවේට් කරන අවෝඩ්ස් ස්කීම් එකක් තමයි ටොප් වෙබ් කියන්නේ. එතකොට බෙස්ට් වෙබ් කියන කම්පිටිෂන් එක ඇතුළත් වෙන්න නම් මේ අවුරුද්දේදී ටොප් වෙබ් E-badge එක ලබාගෙන අනිවාර්යයෙන්ම ඒක ඉවැලුවේට් කරගෙන තමයි එන්න ඕන බෙස්ට් වෙබ් සඳහා පිවිසීමට නම්. ඒක ප්‍රධාන වෙනස්කමක්. එතකොට දෙවැනි වෙනස්කම හැටියට අපට කියන්න පුළුවන් අපි හැමෝම දන්නවා, ඕගොල්ලොත් දන්නවා, ඕගොල්ලෝ ඇප්ලිකන්ට්ස් හැටියට හැමෝම අපි දන්නවා ඇප්ලයි කරද්දී අපි විවිධ කාණ්ඩ යටතේ අපේ වෙබ් අඩවි යොමු කරනවා තරඟ කරන්න. එතකොට පහුගිය අවුරුද්දේ තිබුණාට වැඩිය තව කාණ්ඩ දෙකක් අපි එකතු කරලා තිනවා. එතකොට සම්පූර්ණ කැටගරිස් ගාන කාණ්ඩ ප්‍රමාණය 24ක් දක්වා මේ අවුරුද්දේ 2025 වර්ෂයේදී ඇතුළත් කරලා තිනවා. අලුතෙන් ඇතුළත් වුණේ ක්‍රීඩාංශය සඳහා බෙස්ට් ස්පෝර්ට්ස් කියන කැටගරි එකේ වෙබ්සයිට්ස් වලට සහ කෘෂිකාර්මික අංශයෙන් ඉදිරිපත් වෙන බෙස්ට් ඇග්‍රිකල්චර් වෙබ්සයිට් එක අපි තෝරන්න ඒ වගේ 24 උනේ කාණ්ඩ 24 උනේ ඒ විදිහට තමයි ඇඩ් කරේ. ඊට අමතරව ප්‍රධානතම වෙනස්කම හැටියට අපි දකින්නේ අපි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ අපට කලින් තිබුණේ අපි තේරුවේ ජනප්‍රිය වෙබ් අඩවිය තේරුවා මේ throughout the competition අපි throughout all the years අපි තේරුවේ ජනප්‍රිය වෙබ් අඩවිය තමයි තේරුවේ. නමුත් මේ සැරේ අපි ඒ ජනප්‍රිය වෙබ් අඩවිය කලින් සැරවල තෝරන්න අපි යොමු කරේ voting කියන ක්‍රියාපටිපාටිය කියන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම තමයි කරේ. නමුත් මේ සැරේ අපි ඒක rating and review කියලා ක්‍රමවේදයක් භාවිතා කරනවා. මේකේ තරඟාවලියේ තියෙන ගුණාත්මක භාවය දිහා බලලා තව එන්ගේජ්මන්ට් එක අපට වැඩි කරගන්න, ඒ කියන්නේ තරඟකරුවන් සහ ජෙනරල් පබ්ලික් එක ගේ එන්ගේජ්මන්ට් එක වැඩි කරගන්න පරමාර්ථයෙන් රේටිං ඇන්ඩ් රිවිව් කියන සිස්ටම් එක අපි පාවිච්චි කරනවා. අපි මේකේ ඩීටේල්ස් අපි ඉස්සරහට කතා කරමු ප්‍රධාන වශයෙන්. අපි කරන්නේ අපේ කලින් තරඟාවලි වල තිබුණේ වෝටිං කියලා ක්‍රමවේදයක් තිබ්බේ. එතකොට අපිට කරන්න හැකියාව තිබුණේ තමන් කැමති එක් වෙබ් අඩවියක් සඳහා පමණයි ඡන්දය ප්‍රකාශ කරලා ඒ වෙබ් අඩවිය ජනප්‍රිය වෙබ් අඩවිය සඳහා තෝරා ගැනීමේ හැකියාව තිබුණේ. ඒ number of votes වලින් තමයි ඒක කරේ. නමුත් මොකක්ද මේ රේටිං ඇන්ඩ් රිවිව් කියලා කියන්නේ? අපි රේටිං වලින් එතකොට ඒ එක වෙබ් අඩවියට තමුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන එක සම්පූර්ණ වෙනස් කරා මේ ක්‍රමවේදය යටතේදී. එක කාණ්ඩයක් යටතේ තියෙන සියලුම වෙබ් අඩවි සඳහා අපිට රේටිං එකක් දෙන්න පුළුවන්. රේටිං එකක් කියලා කියන්නේ අංක 5ක් පෙන්වන්නේ ඔයගොල්ලන්ට 1 සිට 5 දක්වා වේටේජ් සිස්ටම් එකක් කියන එක. එතකොට ඔබ ඒ අදාළ වෙබ් අඩවියට අකමැති නම් ඔබට ඡන්දය ප්‍රකාශ නොකර ඉන්න පුළුවන්. හැබැයි ඔබ ඉතාමත් හොඳ දෙයක් දකිනවා නම් ඒ අදාළ වෙබ් අඩවියේ ඔබට හැකියාව තියෙනවා ඒකට ලකුණු 5ක් එහෙම නැත්නම් අංක 5 කියන එක තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට 1 සිට 5 දක්වා රේටිං කරන්න පුළුවන් ඒ කාණ්ඩයේ යටතේ තියෙන අදාළ කාණ්ඩයේ යටතේ තියෙන සියලුම වෙබ් අඩවි සඳහා. ඒක තමයි ප්‍රධාන වෙනස්කම මේකේ තියෙන. එතකොට ඊට අමතරව රේට් කරාට පස්සේ රිවිව් එහෙම නැත්නම් රිවිව් එකක් දෙන්න පුළුවන්, අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් ඒ වෙබ් අඩවිය පිළිබඳව. වෙබ් අඩවියේ හොඳ ෆීචර් එකක් තියෙනවා නම් මට ඒක අගයකට ලක් කරන්න ඕන නම් මම ඒක අගයලා මට පොඩි අදහසක් ලියීමේ හැකියාව තියෙනවා. මෙතනදී මම චුටි දෙයක් කියන්න ඕන. මෙන්න මේ රිවිව් එක ජෙනරල් පබ්ලික් එකට පේන්නේ නැහැ. හැබැයි ඔබගේ වටිනා අදහස
මේ වෙබ් අඩවියේ අයිතිකරු සහ පසුව අපි ඒක දෙනවා අපේ විනිශ්චය මණ්ඩලයට ජජින් වලට වෙනවම යනවා මේ වෙබ්සයිට්ස් ඔක්කොම ඔගොල්ලෝ රේට් කරාට පස්සේ විනිශ්චය මණ්ඩලයට ලබා දෙනවා. එතකොට රේටිං වලින් මොකද්ද වෙන්නේ? අපි රේට් කළා ඒ වගේ රිවිව් එක අරගෙන රිවිව්ස් වෙබ්සයිට් එක අයිතිකාරයාට සහ විනිශ්චය මණ්ඩලයට යන්නේ. රේටිං වලින් අපි කියනවා AI කියලා. ඒ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් භාවිතා කරලා අපි ජනප්‍රිය එහෙම නැත්නම් most rated වෙබ්සයිට් එකක් තමයි අපි ජනප්‍රිය කියලා කියන එක කියන්නේ නැහැ. most rated වෙබ්සයිට් එක තෝරන්නේ රේටිං ක්‍රමය හරහා. ක්‍රම කීපයක් තියෙනවා මේ දේ කරන්න පුළුවන්. එකක් තමයි අපිට අපේ මිතුරෙකුගේ හෝ අපි දන්න වෙබ් අඩවියක් තියෙනවා, වෙබ්සයිට් එකක් තියෙනවා. අපිට මූලික වශයෙන් ඒ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. එතකොට එයා ඒ තරංගාවලියට ඇතුළත් වුණාම best web ලෝගෝ එක එහෙම නැත්නම් best web e-badge එක ඩිස්ප්ලේ වෙලා තියෙනවා එයාගේ වෙබ්සයිට් එකේ. ඒක උඩ ඒ අදාළ කාල සීමාවන් වලට ඒ බැජ් එක වෙනස් වෙනවා. එතකොට මේ රේටිං පීරියඩ් එකේදී ඒකට අදාළ බැජ් එකක් ඩිස්ප්ලේ වෙලා තියෙනවා. එතනින් පුළුවන් ඒක ක්ලික් කරපුවාම ඔබ රේට් කරන වෙබ්සයිට් එකට පිවිසෙනවා. එහෙම නැත්නම් bestweb.lk කියන වෙබ් අඩවිය හරහා හෝ rate.bestweb.lk කියන වෙබ් අඩවිය හරහා ඒ ක්‍රම තුනටම පුළුවන් අදාළ රේටිං ඇන් රිවිව් පේජ් එකට යොමු වීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතනදී අර මම කලින් කිව්වා වගේ අදාළ කාණ්ඩ යටතේ ඒ එක් කාණ්ඩයක් ඇතුළට පිවිසීමෙන් ඔබට ඒ කාණ්ඩය ඇතුළේ තියෙන සියලුම වෙබ් අඩවි සඳහා ඔබට රේට් කිරීමේ හැකියාව පවතිනවා. එතකොට රේට් කරාට පස්සේ එක වෙබ් අඩවියකට අපි රේට් කරාට පස්සේ රිවිව් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. රිවිව් කිරීම අනිවාර්යෙන් නැහැ. රේටිං එක දුන්නට පස්සේ රිවිව් එක අපිට බ්ලැන්ක් තියලා අපිට මොකුත් එතන යොදන්න නැතුව අපිට එලියට එන්න පුළුවන්. ඒ අනුව ඒ කාණ්ඩ යටතේ ඔබ කැමති සියලුම වෙබ් අඩවි සඳහා ඔබගේ රේටිං එක ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒ අතරතුර අපි තව ඔබගෙන් ඉල්ලීමක් කරන්න කැමති මේ සිස්ටම් එක ඔබ කැමති දෙයක් තියෙනවා නම් ඔබේ යාළුවෙක්ගේ හෝ ඔබ දන්න වෙබ්සයිට් එකක් දිනීමේ අරමුණින් නම් කරන්න මේක මිතුරන් අතරේ බෙදා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. රේට් ඇන්ඩ් රිවිව් ඕනෑම කෙනෙක්ට කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ක්‍රමවේදයේ වැඩ කරන ක්‍රියාවලිය ගැන මම පොඩ්ඩක් කිව්වොත් එහෙම අපි වෙබ්සයිට් එකක් රේට් කරන්න යනකොට අපිට රේට් කිරීමේ හැකියාව තියෙනවා. අපි මේ අදාළ මම කලින් කිව්වා වගේ මේ අදාළ පිටුවට එහෙම නැත්නම් ඒ පේජ් එකට ආවට පස්සේ අපිට ඕනෑම වෙබ්සයිට් එකක් ඒ කාණ්ඩ යටතේ අදාළ රේට් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අපි ඔයගොල්ලෝව දිරිමත් කරනවා, අපි ඔයගොල්ලෝව වඩාත් එන්කරේජ් කරනවා. මේකේ තියෙනවා වෙරිෆයිඩ් රේටිං එකක් කියලා එකක් තියෙනවා සහ ගෙස්ට් රේටිං එකක් කියලා තියෙනවා. මොකද්ද මේ දෙකේ වෙනස? වෙරිෆයිඩ් රේටිං එකක් කියලා කියන්නේ අපි ඔබ පොඩ්ඩක් හඳුනා ගැනීමකට ලක් කරනවා OTP එකක් ඔබ වෙත ලබා දීලා. එතකොට මේකේ වෙනස මොකද්ද? ගෙස්ට් රේටිං එකදී අපිට OTP එකක් එන්නේ නැතුව ඔබට රේටිං එක සබ්මිට් කරලා අදාළ පිටුවෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. නමුත් අපි වෙරිෆයිඩ් රේටිං එකකට OTP එකක් ඔබට ලබා දීලා ඒ OTP එක ඔබ ආපහු සනාථ කිරීමෙන් පසුව ඒ රේටිං එකේ තියෙන සම්පූර්ණ ලකුණු අගය, ඒ කියන්නේ ඔබ අපි හිතමු ඔබ ලකුණු 5ක් ලබා දුන්නා කියලා, වේටේජ් එක 5ක් දුන්නා කියලා එක වෙබ් පිටුවකට. එතකොට ඒ ලකුණු 5ම හම්බෙනවා. ඔබ වෙරිෆයිඩ් රේටිං එකක් නම් දුන්නේ ඒ ලකුණු 5ම ලැබෙනවා. නමුත් ඔබ ගෙස් කෙනෙක් හැටියට නම් රේටිං කිරීම සිදු කරේ, රේට් කිරීම සිදු කරේ ඒ ලකුණු 5න් යම් පොඩි ප්‍රතිශතයක් පමණයි හම්බෙන්නේ. ඒකින්ද අපි ඉල්ලා සිටිනවා පුළුවන් තරම් වෙරිෆයිඩ් රේටිංස් වලට යොමු වෙන්න OTP එක අරගෙන ඒක හරහා රේට් කරන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. ඊට අමතරව තව දෙයක් තියෙනවා, රිවිව් කරන්න නම් රේට් කළ යුතුමයි. රිවිව් එක අපිට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අනිවාර්ය නැහැ. හැබැයි රිවිව් එකක් දෙන්න නම් රේටිං එක දීලා තමයි රිවිව් එකට එන්න අවශ්‍ය වෙන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ රේටිං වලින් තමයි කියන්නේ. ඒතර මෙතන පොඩි කොන්දේසි කීපයක් තියෙනවා. ප්‍රධානම කොන්දේසි තමයි මේ රේටිං ලබා දීමේදී මේ රේටිං ගණනය කිරීම සඳහා ඇතුළත් වෙන්න නම් අවම රේටිංස් ප්‍රමාණයක්, එක වෙබ්සයිට් එකක් අවම රේටිංස් ප්‍රමාණයක් ලබාගත යුතුයි. ඒ කියන්නේ ඒකත් වෙරිෆයිඩ් රේටිංස්
වෙන්න ඕන මං ඉස්සෙල්ලා එක්ස්ප්ලেইন කරා මොකද්ද වෙරිෆයිඩ් රේටින් සහ ගෙස්ට් රේටින් කියන්නේ කියලා. එතකොට වෙරිෆයිඩ් රේටින්ස් 400ක් ලැබුණොත් තමයි ඒ අදාළ වෙබ් අඩවිය මෙම ගණනය කිරීම සඳහා යොමු වෙන්නේ. එතකොට මං කලින් කිව්වා වගේ මේක අපි සිස්ටම් එකක් පාවිච්චි කරනවා කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි කරලා තමයි මේ ගණනය කිරීම සිද්ධ කරන්නේ. එතකොට ඒකෙදි ඉහළම සාමාන්‍ය අගයක් ගන්න වෙබ් අඩවිය තමයි අදාළ කාණ්ඩය යටතේ හැම කාණ්ඩයක් යටතේම මේ දේ සිද්ධ වෙනවා. ඉහළම සාමාන්‍ය අගයේ තියෙන වෙබ් අඩවිය සම්මාන ලබනවා ජනප්‍රිය වෙබ් අඩවිය හැටියට. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේක ජුලයි මාසේ 2 වෙනිදා ඉඳලා ජුලයි මාසේ 9 වෙනිදා වෙනකන් මේ කාල සීමාව ඇතුළත ඔබට ඔබ කැමතිම වෙබ් අඩවිය ජනප්‍රිය කිරීම සඳහා රේට් ඇන්ඩ් රිවිව් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අපි ඉල්ලා සිටිනවා මෙන්න මේ කාල සීමාව ඇතුළත ඔයගොල්ලන්ට ලෑස්ති වෙලා සූදානම්ව සිටින්න. නැවතත් දිනේ ජුලයි 2 වෙනිදා සිට ජූලි මාසේ 2 වෙනිදා ඉඳලා ජූලි මාසේ 9 වෙනිදා දක්වා කාල සීමාව ඇතුළත ඔබට රේටින් ඇන්ඩ් රිවිව් ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. සහ අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය ජනප්‍රිය වෙබ් අඩවිය සඳහා පත් කිරීම සඳහා ජයග්‍රහණයක් ලබා දීම සඳහා උනන්දු වෙන්න මෙය පුළුවන් තරම් ප්‍රචාරණය කරන්න මේ රේට් ඇන්ඩ් රිවිව් කරන්න කියන එක. bestweb.lk එකේ රේටිං සහ රිවිව් වලට පිවිසෙන්නේ කොහොමද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් ඒ ඕනෑම ක්‍රමයකින් රේටිං රිවිව් වලට පිවිසීමේ හැකියාව තියෙනවා. එතකොට අපි බලමු මෙතනින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. රේටිං රිවිව් වලට ආවට පස්සේ එතන බටන් එකක් තියෙනවා. ඒ අදාළ රේටිං පේජ් එකට පිවිසෙන්න. එතනින් අපි රේටිං පේජ් එකට ගියාට පස්සේ එතන තියෙනවා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වෙරිෆයිඩ් රේටිං එකක්ද එහෙම නැත්නම් ගෙස්ට් රේටිං එකක්ද අපි කරන්නේ කියන අපේ කැමැත්ත අනුව බටන්ස් දෙකක් තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලා බලමු මේ වෙරිෆයිඩ් රේටිං එකක් අපි වෙරිෆයිඩ් රේටිං එකක් කරන්නේ කොහොමද කියන එක. වෙරිෆයි බටන් එක ක්ලික් කරාට පස්සේ අපි එන්කරේජ් කරනවා ඕගොල්ලන්ට වෙරිෆයි කරලා එන්න කියලා හැම වෙලේම. ඕගොල්ලෝගේ ඊමේල් ID එක හරි එහෙම නැත්නම් මොබයිල් නම්බර් එක හරි එන්ටර් කරපුවාම එතනින් ඒක ඇතුළත් කරලා නෙක්ස්ට් කරාට පස්සේ ඔගොලොන්ට හම්බෙනවා ඔගොලොන්ගේ OTP එක ඔගොලොන් ඒ යොමු කරපු ඊමේල් එකට හෝ අදාළ ජංගම දුරකථනයට. එතනින් එහාට ඒක ආපහු අපේ සයිට් එකට එන්ටර් කරාට පස්සේ ඔබ යනවා ඒ award categories ටික පෙන්වන page එකට පිවිසෙනවා. ඒ පිටුවේ හරහා ඔගොලොන්ට select කරන්න පුළුවන් මොන category එකටද මම ඉස්සෙල්ලා vote කරන්නේ. එතකොට ඒ අදාළ icons උඩට ගිහිල්ලා අපි click කරපුවාම ඒ අදාළ කාණ්ඩය යටතේ අදාළ category එක යටතේ තියෙන සියලුම websites අපි අර කිව්ව තෝරාගත්ත ක්‍රමවේදයන්ට අනුව සියලුම වෙබ්සයිට්ස් එතන ඩිස්ප්ලේ වෙනවා. එතකොට එතනින් ඔයගොල්ලන්ට බටන් එකක් තියෙනවා. එතන රේට් කරන්න පුළුවන් බටන් එක. ඒක උඩ ක්ලික් කරපුවාම ඔබට පොඩි ස්ක්‍රීන් එකක් එනවා. ස්ක්‍රීන් එක මැදට මේ තිරේ දිස් වෙනවා වගේ. එතනදී අපට පුළුවන් ඔබට අංක 1 සිට 5 දක්වා ඔබට අවශ්‍ය අංකය දෙන්න පුළුවන්. එතකොට එතනින් එහාට රිවිව් එක දීම ඔබට ඔප්ෂනල් එක අපට දෙන්නත් පුළුවන් නොදී ඉන්නත් පුළුවන්. එතකොට අපි රේටිං එක දීලා රිවිව් එක දීලා එතනින් එහාට අපට මේක පොඩි වෙරිෆිකේෂන් එකක් තියෙනවා එතන කරන්න. ඒ වෙරිෆිකේෂන් එක කරලා ඉවරලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. වෙරිෆයිඩ් රේටිං එකක් සබ්මිට් කරාට පස්සේ මෙන්න මෙහෙම මේ තිරේ දිස් වෙනවා වගේ මැසේජ් එකක් ආවා කියලා කියන්නේ ඒ අදාළ වෙබ් අඩවිය අර අවම වෙරිෆයිඩ් රේටිංස් ප්‍රමාණයක් ලබාගෙන නැහැ කියන එකයි කියන්නේ. එතකොට මෙතනදී මේක රේටිංස් ටික 400 පැන්නට පස්සේ මීට වැඩිය වෙනස් ස්ක්‍රීන් එකක් පෙනෙනවා. අපිට දැන් මේ තිරේ දිස් වෙනවා තව පොඩ්ඩකින් තිරේ දිස් වෙනවා වගේ රේටිංස් 400 පැනලා නම් තියෙන්නේ සාමාන්‍ය අගය බලා ගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. අපි ඊළඟට බැලුවොත් ගෙස්ට් කෙනෙක් හැටියට අපි රේට් ඇන්ඩ් රිවිව් එකක් ප්‍රකාශ කරන්න ගියොත් කොහොමද ඉන්නේ? අපි මේ ගෙස්ට් කියන බටන් එක ක්ලික් කරපු ගමන්ම අපි යන්නේ award categories බටන් එකට යනවා. කලින් වතාව වගේ OTP එකක් නැහැ. හැබැයි මෙතනදී අර විදිහටම අපිට ඊළඟට අපි අදාළ කාණ්ඩය යටතේ අපට අවශ්‍ය රේටිං එක සහ රිවිව් එක ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒක එන්ටර් කරලා ඉවරලා අර පොඩි වෙරිෆිකේෂන් ටික් බොක්ස් එක ටික් කරලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. මේ පිළිබඳව මේ bestweb.lk 2025 තරඟාවලිය පිළිබඳව විස්තර සහ රේටිං ඇන්ඩ් රිවිව් ක්‍රමය පිළිබඳව විස්තර දැනගන්න අවශ්‍ය නම් අපගේ bestweb.lk කියන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට වැඩිදුර විස්තර
බලා ගන්න පුළුවන්.